සුබ දවසක්. කොරියන් සිනමාව කියන්නේ කවුරුත් ආස කරන ආදරය කරන සිනමාවක් නේ. ගොඩක් මේ රටේ ඉන්න නළු නිලියන්ට. අපි අද කතා කරන්න යන්නේ තවත් එක්තරා කලාකාරිනියකට සිදුන සිදුවීමක් ගැන. ඇය 2019 වසරේදී ඇගේ ජීවිතේ නැති කරගන්නවා. එතරම් සාර්ථකත්වයක් ලබාගත් ඇය මේ වගේ තීරණයක් ගන්න මොන වගේ දෙයක් බලපාන්නේ නැද්ද? අපි අද මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ මෙන්න මෙයාගේ ඉල්ලීමට අනුව. අපි බලමු මේ කේස් එකෙන් ඇයට එදා දවසේ මේ වගේ තීරණයක් ගන්න තරම් සිද්ධ වුණේ මොකක්ද කියලා. අපි subscribe කරලා bell icon click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මේ වගේම වීඩියෝ බලන්න. අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. K-pop star and actress Solly 김보경 떴습니다. Singer and actress Solly, a former member of the K-pop girl band FX, was found dead Monday. දෙදස් 19 ඔක්තෝබර් දකුණු කොරියාව. කොරියානු සිනමා කර්මාන්තය කියන්නේ ලෝක ප්‍රසිද්ධ ප්‍රබල දැවැන්ත සිනමා කර්මාන්තයක්. ඒ වගේම මේ කර්මාන්තයේ ඉන්නේ සුරංගනා ලෝකෙන් ආපු අය වගේ ඉන්න නළු නිළියෝ. ඇත්තටම කැමරාව ඉදිරියේ පෙනෙන ඔවුන්ගේ මුහුණවල තියෙන සතුට, සැහැල්ලුව, විනෝදය ඇත්තටම ඔවුන්ගේ ජීවිත තුළ තියෙනවද? ඒවා එහෙමනම් ඇයි වසරකට සැලකිය යුතු ගාණක් වෙවැනි සිදුවීම් අහන්න ලැබෙන්නේ? ඒ පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම ඔවුන්ගේ පෞද්ගලික හේතුද නැත්නම් බාහිරින් ඔවුන්ට එල්ලවන බලපෑම්ද? ඒ වගේම සිදුවීමකට මුහුණ දීපු අතිශය ජනප්‍රිය ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් තමයි සොලි කියන්නේ. එහෙම නැත්නම් ජෝර්ජන් ඩ්‍රී කියන්නේ. ඇත්තටම එදා ඇයට මොන වගේ දෙයක් වෙන්නේ නැද්ද? 1994 මාර්තු 29 වෙනි දින දකුණු කොරියාවේ බූසාන්හි උපත ලබන චෝයිජින් ඩ්‍රී පුංචි කාලේ ඉඳන්ම ආසාවෙන් ඉඳලා තිබුණේ නිලියක් වෙන්න. ඒ විදිහටම ඇගේ මේ ආශාව ඉෂ්ට කරගන්න ලැබිලා තියෙනවා. ඇය පාසල් ගියේ ජොන්ග්බු ප්‍රාථමික පාසලට. සාධාරණ විදිහට ඇගේ නිලියක් වීමේ සිහිනය 2005 වර්ෂයේදී, ඒ කියන්නේ ඇයට වයස අවුරුදු 11 දී සැබෑ වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඇය සෝල් වලට ඇවිත් තියෙන්නේ. ඇය 4 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් ඉද්දී අර්ධකාලීන නාට්‍ය පාසලක් වන MTM ඇකඩමියේ සෝල් ශාඛාවට ඇතුළත් වෙලා තියෙනවා. වාර්තාවලට අනුව ඊට පෙරත් ඇගේ මව විසින් විවිධ නාට්‍ය උගන්වන ඇකඩමි වලට සහභාගී කරවලා තියෙනවා. ඒ වගේම තමයි ඇය 4 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් ඉද්දිමයි චිංගුනා SES ගීතය ගායනා කරලා තියෙන්නේ. මෙතනින් පටන් ගත්ත ඇගේ ගායන ජීවිතයට නව පිපිදීමක් ඇති වෙන්නේ 2009 වර්ෂයේදී. ඒ 2009 සැප්තැම්බර් 5 වෙනිදා සුල්ලි FX කණ්ඩායමේ සමාජිකාවක් විදිහට වැඩ ආරම්භ කිරීමත් එක්කයි. ඇගේ රංගනයේ මංගල දර්ශනයට කලින්ම ඇය SM එන්ටර්ටේන්මන්ට් එක්ක අත්සන් කරලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේකත් එක්ක අත්සන් කරාට පස්සේ තමයි ඇගේ නම චෝයි ජින්ඩ්‍රී කියලා වෙනස් කරේ කියලා සඳහන් වෙනවා. සඳහන් වන විදිහට එක්තරා අවස්ථාවකදී ඇගේ මේ නම ඕනවට වඩා ක්‍රිස්තියානි මුහුණුවරක් ගන්නවා කියලත් මේ නමට වෙනත් ආගම්වල අය කැමති වෙන්නේ නැති වෙයි කියලත් එක්තරා වාර්තාකරුවෙක් කියලා දෙනවා. මෙන්න මේ යෝජනාවත් එක්ක තමයි ඇය සුල්ලි කියන නම දැම්මේ කියලායි සඳහන් වෙන්නේ. සුල්ලිගේ 2005 වසරෙන් ආරම්භ වුණ ඇගේ කලාවේ ගමන් මඟ ගැන කතා කළොත් ඇගේ රංගනය සම්බන්ධව තියෙන දක්ෂකම නිසාම ඇයට විවිධ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ළමා නිලියක් විදිහට ඇගේ මුල්ම නිර්මාණය වුණේ 2005 වර්ෂයේ SBS ඓතිහාසික නාට්‍යයක් වුණ බලාඩ් ඔෆ් සියෝඩොන් කියන නිර්මාණය. මෙහි සහාය නිලියක් විදිහට තමයි ඇය රංගපාලා තිබුණේ. 2005 Love Needs a Miracle, 2006 වර්ෂයේ Vacation කියන චිත්‍රපටයේ ආරාධිත චරිතයක් පවා රංගපාලා තිනවා. 2007 වර්ෂයේදී Drama City රූපවාහිනී කතාමාලාව, 2007 වර්ෂයේ Punch Lady, ඒ අවුරුද්දෙම The Flower Girl is Here වගේම 2008 දී බාබෝ කියන නිර්මාණවලට දායක වෙලා තියෙනවා. 2011 දී Seoul Plaza හි ප්‍රසංගයක ඇය රංග දක්වලා තියෙනවා. 2012 අගෝස්තු මාසයේ To the Beautiful You හි චරිතයක් රඟපානවා. සාධාරණ විදිහට මේ නිර්මාණය 2012 අගෝස්තු 15 SBS විකාශය ආරම්භ කරලා තියෙනවා. සුල්ලිගේ චරිතය උනේ ඇගේ පෙම්වතා එක්ක එක පාසලකට යන්න තියෙන උවමනාවට පිරිමියෙක් විදිහට වෙස් වලාගෙන පාසලට යන ගුජේ හී කියන චරිතය.
වාර්තාව සඳහන් වුණේ මේ චරිතය වෙනුවෙන් ඇය ඇගේ දිග කොණ්ඩෙන් සෙන්ටිමීටර් 60ක ප්‍රමාණයක් කපලා ඉවත් කළා කියලා. ඇගේ මේ කැපකිරීම හින්දාමදු මේ සඳහා SBS නාට්‍ය සම්මානවලේ නවතර සම්මානය සොල්ලිට ලැබිලා තියෙනවා. කලින් සඳහන් කරපු විදිහට ඇය 2009 තමා FX සංගීත කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. මේ විදිහට ඇගේ වෘත්තීය ජීවිතය තුළ ගායනය, රංගපෑම මේ කියන දෙකම ලස්සනටම කරගෙන ගියා. ඇත්තටම ඇය දක්ෂ වුණා. ඇය වටා ලොකු ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් එකතු වෙන්න ගත්තා. ඔය අතරේ ආදරණීය වගේම වෛරී අදහස් පවා බෙදාගෙන තිබුණා. මේ විදිහට කාලය ගත වෙනවා. ඔන්න ඔය අතරේ තමා සෝෂල් මීඩියා වල සොල්ලිට එල්ලවන බලපෑම ටික ටික වැඩි වෙන්න ගන්නේ. සමහර අවස්ථාවල ගොඩාක් අය අයට දොස් කියලා තිබුණා. ඒකට මූලිකම හේතුව විදිහට වාර්තාවල සඳහන් වෙන්නේ ඩයිනමික් ඩුෝ රැප් ගායක මොයිසා සමග ඇයට තිබුණ සම්බන්ධය. මේ දෙන්නගේ සම්බන්ධය අල්ලලා මේ සම්බන්ධය නිසා සුල්ලිව ගැබ් අරගෙන ඉන්නවා කියලා විවිධ ද්වේෂ සහගත අසත්‍ය කටකතා පැතිරෙන්න ගන්නවා. මේකත් එක්ක සෝෂල් මීඩියා හරහා ඇයට ගොඩක් අය බැන වැදිලා තියෙනවා. මේ සම්බන්ධව විතරක් නෙමෙයි තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන්ම ඔවුන් පුටක් දක්වමින් ඇයට බැනලා තියෙනවා. මෙන්න මේ කටකතා සුල්ලිට ලොකුවටම බලපාලා තියෙනවා. ඇය ගොඩක් මානසිකව වැටලා තියෙනවා. 2018 වර්ෂයේදී ඇය සෝෂල් මීඩියා වල කියලා තිබුණා. ඇය කුඩා කාලේ ඉඳන්ම පැනික් ඩිසෝඩර් හා සෝෂල් ෆෝබියා කියන රෝගයෙන් පෙළෙනවා කියලා. ඉතින් මෙන්න මේ තත්ත්වයෙන් හින්දා ඇයව මේ වගේ කටකතා වලින් ඉක්මනින්ම මානසිකව වැටලා තිබුණා. මේ නිසාම ඇය වසරක කාලයක් ශාස්ත්‍රීය වැඩවලින් පවා ඈත් වෙලා තියෙනවා. මේ ගැන 2014 ජූලි 24 වෙනිදා SM එන්ටර්ටේන්මන්ට් එකෙන් නිවේදනයක් පවා කරලා තිබුණා. ඒ ඇය වසරක කාලයක් ශාස්ත්‍රීය වැඩ කටයුතු වලින් ටිකක් ඈත් වෙලා විවේකීව ඉන්නවා කියලා. කොටින්ම කිව්වොත් ඇය 2014 දී කරපු ත්‍රාසජනක චිත්‍රපටයක් වුණ The Pirate කියන නිර්මාණයේ ප්‍රවර්ධන වැඩ කටයුතු වලටත් ඒ නළුනියන් එක්ක එකතු වෙලා තිබුණ නැහැ. මේ විදිහට නිහඬව හිටපු සොල්ලි වාර්තාවට අනුව 2014 අවසානයේ විකර චිත්‍රපටයක් වුණ ෆැෂන් කිං හි රංගනයට දායක වෙනවා. එතනින් තමයි ඇගේ වසරක විවේකී කාලය අවසන් කරන්නේ. වාර්තාවල සඳහන් වෙන විදිහට 2015 අගෝස්තුවල සොල්ලි FX කණ්ඩායමෙන් ඉවත් වුණා කියන එක SM එන්ටර්ටේන්මන්ට්ලා නිවේදනය කරලා තියෙනවා. 2015 හා 2017 අතර කාලය ගත්තොත් මෙතරම් දුරක් කණ්ඩායමක් එක්කපු ඇය වගකීමක් අරගෙන තනිවම ඇගේ ගායන ජීවිතය පටන් ගන්නවා. මේ කාලයේදී සොල්ලි ST ලෝඩර් සඳහා අනුමත නිරූපිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. මේ අතරේ තවත් නිර්මාණවලට ඇය සහභාගී වෙනවා. 2017 දී කිම් සූ හ්යුන් එක්කත් ඇය රංගපාලා තිබුණා. වාර්තාවලට අනුව ඇය තනිවම කරපු ඇගේ මුල්ම ගීත ඇල්බමේ උනේ ගොබ්ලින්. එහි සියලුම ගීත සම රචනය හා සම නිර්මාණ ඇගේ. මේක එලි දක්වලා තියෙන්නේ SM ටවුන් රංගහලේදී. ඒ පීචස් ගේබල් කියන නමින්. වාර්තාවලට අනුව සොල්ලි 2013 ඉඳන් 2014 වෙනකම් ඩයිනමික් ඩුෝ රැප් ගායක මොයිසා එක්ක ආදර සම්බන්ධයක ඉඳලා තියෙනවා. කලින් කිව්වා වගේම මොවුන් දෙන්න පිළිබඳ විවිධ අසත්‍ය කටකතා සමාජ මාධ්‍ය පුරාම පැතිරෙන්න ගන්නවා. මෙන්න මේ දේවල් එක තමයි ඇය ටික ටික මානසික පීඩනයට ලක් වෙන්න ගන්නේ. මේ අතරේ Netflix කතාමාලාවක් වන පර්සෝනා ජිහි කොටස් 5ක් තිබිලා තියෙනවා. මේ කොටස් 5න් දෙකක්ම සුල්ලි එක්ක තමයි රෝගත කිරීම කරලා තිබුණේ. හැබැයි ඔය අතරේ තමයි කාටවත් හිතාගන්න බැරි විදිහට සුල්ලි මිය යන්නේ. මේ නිසාම Netflix එක මේ නිර්මාණය తాවකාලිකව අත්හිටවලා තියෙනවා. 2019 ඔක්තෝබර් 13 වෙනිදා සුල්ලිගේ මැනේජර් ඇය එක්ක හවස 6 මාට විතර කතා කරලා තිබුණා. ඊට පස්සේ කීප වතාවක්ම සුල්ලිට ඔහු කෝල් ගත්තත් ඇය ආන්සර් කරලා තිබුණේ නැහැ. ඊළඟ දවසේ ඒ කියන්නේ ඔක්තෝබර් 14 වෙනිදා උදේ ඉඳන්ම සුල්ලිව කන්ටැක්ට් කරගන්න බැරිම තැන තමයි ඔහු ගිහින් තියෙන්නේ සෝල් නගරේ සියොන් නාම්වල තියෙන ඇගේ ගෙදරට. ගිහින් දෙවන මහලේ ඇගේ කාමරයට යන මොහු දකින්නේ ඔහුටත් හිතාගන්න බැරි දෙයක්. ඒ තමා ඇගේ කාමරේ ඇතුලේ රැලාගෙන ඉන්න සුල්ලිව. ඔහු ඉක්මනින්ම මේ ගැන පොලිසියට කතා කරලා කියනවා. ඒ වෙද්දී වෙලාව 3යි කියලායි සඳහන් වෙන්නේ. වාර්තාවට අනුව ඔෆිසර්ස්ලා මෙතන පරීක්ෂා කරලා තියෙනවා. එතකොට ඔවුන් හොයාගෙන තියෙනවා සුල්ලිගේ දිනපොත. එහි ඇය මානසිකව කොයිතරම් වැටලා ඉන්නවද කියන දේ තේරලා තිබුණේ ඇය ලියලා තිබුණ ඇගේ හැඟීම් ගැන බැලුවාම. ඒක සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් ලියපු ලියුමක් නොවේ කියලත් ඒක හුදෙක්ම ඇගේ හැඟීම් වලින් පිරුණු දිනපොතක් විතරයි කියලායි සඳහන් වෙන්නේ. ඒ තරම්ම ඇය මානසික පීඩනයකින් තමා ඉඳලා තියෙන්නේ කියන එක හොඳින්ම පසක් වෙනවා.
මේ මරණය සැක සහිත නිසාම පොලිස් ඔෆිසර්ස්ලා ඉල්ලීම් කරලා තියෙනවා මරණ පරීක්ෂණයක් කරන්න. ඒකට අනුව ඊට පහුවෙන්දම ඒ කියන්නේ ඔක්තෝබර් 15 වෙනිදා සුල්ලිගේ මරණ පරීක්ෂණය කරනවා. එහිදී ඇගේ ශරීරයේ කිසිම සැකකටයුතු ලක්ෂණයක් නොමැති බවත් හුදෙක්ම ගෙල සිරවීමෙන් ඇගේ මරණය සිදු වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේක සැක කරන්නේ සියදිවි නසා ගැනීමක් කියලායි. ඒකත් එක්ක SM එන්ටර්ටේන්මන්ට් නිවේදනය කරලා තිබුණේ සුල්ලිගේ අවමංගල්‍ය ජනතාවට වගේම ජනමාධ්‍යවලට විවෘත නොවන පවුලේ විතරක් සහභාගී වෙන පෞද්ගලික උත්සවයක් කියලායි. ඔක්තෝබර් 17 වෙනිදා දින 4ක් මේ අවමංගල්‍යය තිබිලා ඇයව අවසානයෙන් මිහිදන් කරනවා. මේ මරණයත් එක්ක විවිධ මාධ්‍යවල පුවත්පත්වල විවිධ කටකතා පැතිරෙන්න ගත්තා. ඇගේ මරණයට හේතු විදිහට හැම තැනකම සඳහන් වුණේ සමාජ මාධ්‍යවලින් ඇයට එල්ල වුණ වෛරීය අදහස් කියලයි. හැම තැනකම සඳහන්ලා තිබුණේ ඇය මේ තරම්ම මානසිකව වැටෙන්න ලොකුම හේතුව සමාජ මාධ්‍යවලින් ඇයට එල්ල කරපු පීඩනය කියලා. ඇය ගැන පළ කරපු ද්වේෂ සහගත අසත්‍ය තොරතුරු නිතර නිතර ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් පවා එල්ලුණ ද්වේෂ සහගත අදහස් කියලා. ඒකට උදාහරණයක් විදිහට දක්වමින් වාර්තාවල සඳහන් වෙන්නේ සුල්ලි ජීවිතුන් අතර ඉද්දී SM එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් ඇයට ඇති කරන පීඩනය වගේම සමාජ මාධ්‍ය තුළ ඇය කෙරෙහි දක්වන අදහස් ගැන කියමින් අවස්ථා කිහිපයකදීම ඒවට එරෙහිව ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම ඇය උදව් ඉල්ලලා තියෙනවා මේ දේවල් නවත්තන්න කියලා. ඇය එක අවස්ථාවකදී කියලා තියෙනවා ඔවුන් කියන විදිහට ඇත්තටම ඇය ඒ තරම්ම නරක නැහැ කියලා. හිතන්න ඇය ඒ තරම්ම නරක නැහැ කියන වචනෙන්ම ඇගේ හිතේ තුල කොයිතරම් දුකක් වේදනාවක් තියෙන්නේ නැද්ද? මේ සම්බන්ධයෙන් ඇය රජයෙන් පවා උදව් ඉල්ලලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. සමාජ මාධ්‍ය පුරා පැතිරෙන ඕනෑම වෛරී ද්වේෂ සහගත අදහස් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න කියලා එක්සම් 7ක් දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයට ලැබිලා තිබුණා කියලා සඳහන් වෙනවා. මේ සඳහා රජයෙන් ක්‍රියාත්මක වෙලා ඊට සුදුසු නීති පවා පනවලා තිබුණා කියලාත් සඳහන් වෙනවා. කොහොම වුණත් සුල්ලි මේ සම්බන්ධයෙන් දැඩි පීඩනයක ලොකු කලකිරීමක ඉඳලා තියෙනවා. මේ අතරේ සඳහන් වුණා සුල්ලි මිය ගිහින් මාසයකට විතර පස්සේ ඇගේ හොඳම යෙහෙළි වුණ ගාරත් සියදිවි නසා ගත්තා කියලා. සුල්ලි රංගනය කරපු වාර්තා චිත්‍රපටයක් වුණ Dear Jin Ree 2023 ඔක්තෝබර් 7 වෙනිදා 28 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපටවලදී මංගල දර්ශනය පවත්වලා තියෙනවා. ඒ අවුරුද්දම නොවැම්බරේදා Netflix එක ප්‍රචාරය කරලා තිනවා කියලා සඳහන් වෙනවා. වාර්තාවලට අනුව සමාජ මාධ්‍ය වගේම විවිධ වැඩසටහන් හරහා ඇගේ පෞරුෂයට උපහාස කරලා තිබුණේ. ඇයට විරුද්ධ ප්‍රතිචාර දක්වලා තිබුණේ ඇය අනිත් අය වගේ ඇගේ ප්‍රතිරූපය රැකගත්තේ නැති හින්දා කියලයි. ඊට හේතු විදිහට ඔවුන් පෙන්ලා දීලා තිබුණේ 2018 අගෝස්තු 14 වෙනිදා දෙවන ලෝක යුද්ධ කාලයේදී ලිංගික වහල්භාවයට ගොදුරුණ කාන්තාවන්ට ගෞරව කිරීම සඳහා වුණ ජාතික අනුස්මරණ උත්සවයට සහයෝගය පළ කරලා තිබුණා. ඒ වගේම නෝබ්‍රා මූව්මන්ට් ව්‍යාපාරයට ඇය පෙනී ඉඳලා තිබුණා. සමාජ මාධ්‍ය සටහන් කිහිපයකම තනපොඩ නැතුව යාම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක් කරලා තිබුණා. ඒ වගේම ඇය දැඩි ලෙස සයිබර් හිරිහැරවලට විරුද්ධව කතා කළා. ඒ මොකද ඇය ඒ වෙද්දි එහි බින්දතේක් හින්දා. ඇය ජනප්‍රිය The Night of Hate Comments කියන වැඩසටහනට පවා සහභාගී වෙලා තියෙනවා. ඇය කුඩා කාලයේ ඉඳන්ම විෂාද රෝගයෙන් පිරුණ කෙනෙක් නිසා ඇයට මේ දේවල් දරා ගන්න බැරිව යනවා. කුඩා කාලේ ඉඳන්ම ඇය එවැනි රෝගයකින් පිරුණු කෙනෙක් කියලා දන්නවනම් ඇගේ පවුලයට පවා තිබුණා ඇය එක්ක ඉන්න. මේ විෂාද රෝගය කාට කොයි වෙලේ හැදෙයිද කියන එක කාටවත් හොයාගන්න බෑ. ඒ වගේම තමයි ඒකට වයස් පරතරයක් නැහැ. විෂාද රෝගය කියන්නේ ගොඩාක්ම භයානක රෝගයක්. මෙහි දරුණුම අවස්ථාව තමයි ඔවුන්ගේ ජීවිතය නැති කරගන්න ඔවුන්ට එන සිතුවිලි. ඒක කියාගන්න බැරි තරම් පවා. Tamanට හානි කර සිතුවිල්ලක් එන ඕනම වෙලාවක කියන්න කවුරුත්ම නැත්තම් හැම රජයකම පවා ඔවුන් ෆෝන් නම්බර් එකක් හඳුනා දීලා තියෙනවා. ඒකට කතා කරලා කියන්න කියලා. ඒ මොකද මිනිස් ජීවිතය කියන්නේ ඒ තරම්ම වටින දෙයක් නිසා. ඔවුන්ට දීලා තියෙන මේ දුරකථන අංක වලට කතා කරලා ඔවුන්ගේ දුක කියනවා වගේම ඔවුන්ට ඒ හරහා උපදේශන සේවාවන් පවා ලබා ගන්න පුළුවන්. කොහොමුණත් අවසානයේ සුල්ලිට සමාජ මාධ්‍යවලින් ඇගේ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලුණ ඒ වෛරී සහගත ද්වේෂ සහගත අදහස් නිසාම ඇය මානසිකව කඩා වැටෙනවා. ඇයට ඒක දරා ගන්න බැරිව යනවා. වාර්තාවල සඳහන් වෙනවා ඇය අවස්ථා කිහිපයකදීම මාධ්‍යට පවා කතා කරලා ඇය ඉල්ලීම් කරලා තියෙනවා ඒ දේවල් නවත්තන්න කියලා. ඇය කියලා දෙනවා ඇය ඒ තරම්ම නරක කෙනෙක් නෙමෙයි කියලා. කොයිතරම් ඉල්ලීම් කරත් කොයිතරම් කටට පැහැදිලි කරත් ඒ කවුරුත්ම ඇයව තේරුම් ගත්තේ නැහැ. අවසානයේ ඒ දේවල් නිසාම ඇය ඇගේ ජීවිතය අතහරින්න තීරණය කරනවා.
මෙන්න මේ විදිහට තමයි අවසානයේ ඇය ඇගේ ජීවිතෙන් සමුගන්නේ. මෙන්න මේක තමයි ඇගේ ජීවිතය නැති කර ගැනීම පිටිපස්ස තිබුණ ඒ කතාව උනේ. මොනවා වුණත් ඒ ශ්‍රේෂ්ඨයට ඇය නැති වුණ එක නම් ඇතරම් පාඩුවක්. ඒ මොකද කොයිතරම් කලාකරුවෝ හිටියත් ඇගේ හිස්තන මකන්න ඇයට මිසක් වෙන කාටවත් බෑ. අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් පුළුවන් මේ වගේම වීඩියෝ බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.